හැමෝටම සුබ දවසක් වේවා. හැමදාම ඉතින් මම විහිළුමනේ දාන්නේ. අද බැලුවා මේ ගෘහණියන්ට අපේ ගෘහණියන්ට වටින උපදෙස් ටිකක් දෙන්න. කියන්නේ මම දන්න දේවල් වලින් ඕගොල්ලෝ සමහරට මේව දන්නවත් ඇති. දන්නේ නැති අයට ඒක දැන ගැනීම වැඩි දියුණු වෙන්න පිණිසත් එක්ක මෙන්න මේ ටික තමයි කියන්න හිතුනේ. දැන් ගොඩාක් අපේ ජනප්‍රියම කෑමක් තමයි පොල් සම්බෝල. නේද? එතකොට පොල් සම්බෝල හදනකොට අපි විවිධ දේවල් දානවා. ලුණු දානවා, දෙහි දානවා, මිරිස් දානවා, කෑලි මිරිස්, හරි? නැත්නම් ලුණු කපල ඒ වගේනේ. සම්බෝලේ ගොඩාක් රසවත් වෙන්න සුදු ලුණු කෑල්ලක් පුච්චන්න. පුච්චලා ඒක කොටලා සම්බෝලේට අනා ගන්නකො. රස දෙගුණ තෙගුණ වෙනවා. හරිද? තව දෙයක් තමයි දැන් අපි අල පරිප්පු වගේ දේවල් වට්ටක්ක වගේ දේවල් උයනව නේද? ඔන්න ඔය ඔතකොට ඔයගොල්ලෝ අර පොල් කිරි මිරිකන්න වතුරනේ යොදාගන්න. ඒ වතුරට තවත් වතුරක් මං කියලා දෙන්නද? මොකද්ද? පොල් වතුර. අපි පොල් ගෙඩිය බිඳලා ගොඩාක් අය සිංක් එකට හලනවා උදේට. හරිද? ලංකාවේ ගොඩාක් දුරට සිංක් එකට හලනවා පොල් වතුර ටික. ඒ පොල් වතුර ටික පොල් මිරිකන්න දාගන්නකො. විශේෂයෙන්ම පරිප්පු වලට, අල වලට, වට්ටක්ක වලට පුදුම රසක් ගෙන දෙනවා මේ පොල් වතුර. තව මං එක දෙයක් කියන්නම්. දැන් හූනෝ එනවනේ. ගෙවල් වලට කැරපොත්තු හූනෝ. ඉතින් මේ විශේෂයෙන්ම හූනෝ. දැන් ඒක අපිට වළක්වන්න විවිධ වස වර්ග එහෙම හඳුන්වන විස වර්ග තියෙනවා. නමුත් ඒකට වඩා සුදුසු නැහැනේ. මොකද අපේ කෑම බීම වලට වස විස මිශ්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා මම කියන්නම් සුදු ලුණු කෑල්ලක් අරගෙන කීපයක් හරි බ්ලෙන්ඩර් කරලා ඒක ඉස්ම අරගෙන හැම තැනටම අහු මුළු වලට ඉහින්න. හැබැයි දවස් කීපයකින් පස්සේ ආපහු ඒ දේ කරන්න වෙනවා. දවස් 2-3ක් ඔබට හූනෝ එන එක වළක්ව ගන්න පුළුවන්. ඒ ස්මෙල් එකට හූනෝ අකමැති, හූනෝ එන්නේ නැහැ. ඔන්න ඔය ටික හොඳට දැනගන්න. මම හිතන්නේ මේව දන්නව ඇති. ඉතින් මම ඔය අධ්‍යයනය කරලා බලපු කීපයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ටික ඔයගොල්ලොත් අධ්‍යයනය කරලා බලන්න. මගේ YouTube channel එක subscribe කරන්න. ඇත්තටම විහිළුව තමයි ගෙන එන්නේ. දැන් මේවා මම විහිළුවට නෙමෙයි කියන්නේ. මේ ඇත්තටම අවංක කියන දෙයක් තව එකක් තියෙනවා. දැන් අපි බත් පාර්සල් බඳිනවනේ. කොහේ හරි බත් එකක් රැකියාවට යනකොට ගෙනියන්න. එහෙම නැත්තම් මේ වෙනත් කොහේ හරි ගමනක් යද්දි. එතකොට දැන් උදේට බත් එක බඳිනවා. දවල් 12 වෙනකන් තියෙනවනේ. බත් එක රසවත් කරන්න, වඩා සුවඳ කරන්න බත් එකට මාළු මිරිස් කරලා තීරු කපලා බත් එකට දාන්නකො. රසවත් වෙනවා වගේ. මේක තැම්බුණාට පස්සේ කියන්නේ බත් එක තැම්බෙනවනේ. ඇතුලේ තිබිලා. එතකොට ලොකු රසවත් බවක් ඇති වෙනවා. හරිද? ඒ වගේම සුවඳවත් බවක් ඇති වෙනවා. ඒක බැදුමක් එක්ක දානකොට තමයි ඒක දාන්න ඕනි. හරිද? ඔය ටික දැනගන්න. එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මැල්ලුම් හදනකොට මැල්ලුම් වර්ග ගැන මම කියලා දෙන්නම්. දැන් අපේ ගෙදර ගොඩාක් දුරට කරන දෙයක් තමයි මැල්ලුමක් හදද්දී මැල්ලුම් කොළ වර්ග 3-4ක් එකතු කර ගන්නවා. විශේෂයෙන්ම ඔයාලට පුළුවන් ඔය වට්ටක්ක දළු මැල්ලුම. ඒකට මඤ්ඤොක කොළයි වට්ටක්ක දළුයි පැෂන් කොළයි එකතු කරගන්න. ඒක හරිම රසවත්. ඔන්න ඔය විදිහට ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. ඉදිරිපත් කරන්න මම විටින් විට කියන්නම්. ඉතින් මේක මම හොඳට අත්හදා බලපු දෙයක්. විශේෂයෙන්ම අර හූනන් ගෙටගෙන එක ඇත්තටම මම අත්හදා බැලුවා. සමහර ඒවා මම දැනගත්තු ඒවා අහලා තියෙන ඒවා. ඒ වගේම අර පොල් වතුර දාන එක පරිප්පු හදනකොට පොල් මිරිකද්දි ඒ වතුර ටික දාලා පොල් මිරිකන එකේ මම අත්හදා බලපු දේවල් අල පරිප්පු වට්ටක්ක වගේ දේවල් වලට. අන්න මම ආපහු කිව්වා. ඉතින් මේ ඔයගොල්ලොත් කරලා බලන්න. එහෙනම් හරි බොහොම ස්තුතියි මං ගියා.